නමුත් අවාසනාවකට එක්තරා වකවානුවක ඉඳගෙන අපේ බෞද්ධ ජනතාවට කෙලින්ම එල්ල කරලා පෙන්නුවේ දුකයි දුකයි දුකයි. මේක මොකක්වත් සැපක් නෑ. ඒ මට්ටමකුත් තියෙනවා තමයි. නමුත් ආශාවාදී කියන එක තියෙන බවම බුදුහාඳුරෝ දේශනා කළා. එතකොට බුදුරජාණන් වහන්සේ ගිහියාට කම්සුවේ තහනම් කරේ නෑ. බුදුරජාණන් එහෙම කරන්න බෑ. මොකද කාම භෝගියාට කාමසුවේ තහනම් කරා නම් ඒ මනුස්සයාට මේ බුදුදහම ප්‍රයෝජනවත් වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ ඒ භෝග සම්පත්තිය ලබන්නට ක්‍රමයක් දේශනා කළා. බලන්න හොඳම නිදර්ශනයක් තමයි ව්‍යග්ගපජ්ජ සූත්‍රය. ව්‍යග්ගපජ්ජ සූත්‍රයේදී දීඝජානු කියන බ්‍රාහ්මණ තරුණයා බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට කියනවා ස්වාමීනි අපි කාම භෝගීන්. අපිට ওই ලොකු දේවල් කරන්න බෑ. අපි මේ රන් රිදී දරනවා. ඒ කියන්නේ මිල මුදල් පරිහරණය අපි ධන සම්පත් භුක්ති විඳිනවා. අපි කසී වස්ත්‍ර දරනවා. හොඳ වටිනා වස්ත්‍ර දරන්නේ. අමුදරු පෝෂණෙහි යෙදෙනවා. ඒක නිසා ස්වාමීනි මෙලව සැපසේ ඉන්නටත් පරලොව සැපවත් වෙන්නටත් සුදුසු දහමක් දේශනා කරන්න කියලා. බලන්නකො මොනවද තියෙන්නේ කියලා. ව්‍යග්ගපජ්ජ සූත්‍රය. බුදුහාමුදුරෝ දේශනා කළේ නෑ මම මේ කල්ප ගණන් පෙරම් පුරලාවේ ඔය ඇත්තන්ට ඕවා කියලා දෙන්න. නෙමෙයි මං ආවේ මේ නිවන් දකින්න හැටි කියලා දෙන්නේ කියලා. එහෙම කිව්වේ නෑ. ඒ ඇත්තන්ට ඒක නිවැරදිව ලබන්න මග පෙන්වලා දුන්නා. ව්‍යග්ගපජ්ජ සූත්‍රයේ තියෙන මොනවද? ආර්ථිකය හදන හැටි. මෙලව ජීවිතය සකස් කර ගන්නට ඒ ආර්ථිකය ගොඩනංවන ආකාරය හොඳට පෙන්නලා තියෙනවා. සූදුව, ස්ත්‍රී දූර්ත භාවය, පාප මිත්‍ර සේවනය මේවෙන් වළකින්නට, වැළකීලා ආයවැය සම කරන්නට. මොකද ආයවැය සම කරන්නේ කිව්වේ? හාමුදුරන්ට ආයවැය සම කිරීමක් නැහැ. ආයවැය සම කරන්නේ කිව්වේ කාටද? ගිහියන්ට. ඒකට මේ ගිහි ප්‍රතිපදාව හොඳට දේශනා කරලා තියෙනවා. සිගාලුවාද සූත්‍ර දේශනාව බලන්න, පත්තකම්ම සූත්‍ර දේශනාව බලන්න. ඔක්කොම ගිහියාට හොඳ ගිහි ජීවිතයක් ගත කරන්න. වෙන දෙයක් නෙමෙයි පංචශීල ප්‍රතිපදාව දේශනා කළ බුදුරජාණන් වහන්සේ දැන් පංචශීලය කියන එකත් බුදුහාමුදුරන්ට ඉස්සෙල්ලා තිබුණා. මොකද සත්තු මරන්න එපා, නොදුන් දෙය ගන්න එපා, කාම මිත්‍යාචාරය කරන්න එපා, බොරු කියන්න එපා, මත්පැන් බොන්න එපා කියලා කියන බුදු කෙනෙක් ලෝකේ පහළ වෙන්න ඕනේද? ඕක මේ සාමාන්‍ය කෙනා දන්නේ නැති. වැලකීම් වශයෙන් ඕවා බුදුහාමුදුරුවෝ ලෝකේ පහළ වෙන්න ඉස්සෙල්ලා තිබුණා. බෝධිසත්වය මෞකුස පිළිසිඳ ගත්ත තැන් පටන් බෝධිසත්ව මාතාව පකතියා සීලවතී හෝති කියලා කියනවා. ඒ කියන්නේ ප්‍රകൃතියෙන්ම ඒ තැනැත්තිය සිල්වතියක්. ඒ කියන සිල්වත් බව මොකද්ද? ප්‍රාණඝාතයෙන් වළකිනවා, අදත්තාදානයෙන් වළකිනවා මේ පංචශීල ප්‍රතිපදාව. ඒතකොට තම බුදුහාමුදුරුවෝ ලෝකේ පහළ වෙලා නෑ. ඒ වුණාට මේ ප්‍රතිපදාව තිබුණා. හැබැයි පාණාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියලා මේ විරමණයයි හික්මීමයි දෙක එකට තියලා පෙන්නලා දුන්නේ බුදුහාමුදුරුවෝ. එදා වැලකීම තිබුණා. වැලකිච්ච එක විතරක් මදි. තව හික්මීමකුත් තියෙන්නට ඕනේ. තමන්ගේ මානසික සංවර්ධනයක් ඇති වෙන්නටත් ඕනේ. මෙන්න මේ මානසික සංවර්ධනයත් මේකටම සම්බන්ධ කරලා ශික්ෂාපද වශයෙන් පන්සිල් සමාදන් වෙන්න පෙන්වන්නේ බුදුරජාණන් වහන්සේ. කලින් මේවා තිබුණා. හැබැයි ශික්ෂාපද වශයෙන් සමාදන් වීම තිබෙන බවක් පහකට පෙනෙන්නේ නැහැ.